ටවුන් යන්න යන්නේ. පත්තරයක් තියනවා කිව්වා අයියා එක ගේන්න යන් කිව්වා. අයියාගේ වීල් එක යනකල් ඉන්නේ අපි ටවුන් එකට යන්න නේද අපි? ඔව් ඔව්. ඔන්න අපි පාරට ආවා අයියා තාම නෑ. පාරේ පෙන්නන්න. මොදියනවා පාර. අයියා තාම නෑ නේද? එයි නේද ඔඩිකි? එයි එන්නම් කිව්වනේ. ඔව් හම ඔක්කොටම ඉස්සෙල්ලා කඩේ ඉගුරු කරලා කාලෙමුද? ඔව් ඔව්. මං එදානම් දැක්කා ටවුන් එකට යනකොට ඒ වංගුවේ තිබ්බා. දැන් කීක් දන්නේ නැහැ. ඊට වඩා ලස්සන ප්ලේස් එක කන්න පුළුවන්. එතනම තමයි තියෙන්නේ බඩේ ඉගුරු කඩේ. කොහෙද? යකෝ වෙනනා. ඔන්න අයියාත් ආවා යාළුවොත් එක්ක. කතා කරගෙන ඉන්න යාළුවොත් එක්ක. කොහොමද අයියා? කොහොමද අයියා? ඔක්කොම ගලින් බඩේ ඉගුරු කරලා කාලෙවද? කොහෙන්ද ගන්නෙ? අමගමේ තනක් තියෙනවා. අස්සෙන්. ඔන්න අපි බඩේ ඉගුරු කන්න යන්නේ. හායි. හායි. කොහෙටද මේ ඔයාලා විල්ලින්නේ? බඩේ ඉගුරු කන්න. කන්න දායි. ඔව් අයියා අපුඩි දඩයක් ගන්නවා. මේ බඩේ ඉගුරු දෙන්නකෝ. මහමට එක වරු 1 2 3 4 5 6 මාත් එක්ක 7යි අයියේ බඩේ ඉරුඟු 7ක් දෙන්න 7ක් කියන්නද එකක් කිය දැන් කනවද? ඔව් කනවා. නන්ද කොහෙන්ද බඩේ ඉරුක් ගේන්නේ? ඈ? කොහෙන්ද බඩේ ඉරුක් ගේන්නේ? කොහෙන්ද බඩේ ඉරුක් ගේන්නේ? ගේන්නේ කොහෙන්ද? ඈ? ඔන්න දෙන්න. දින එක අයියට දෙමු අපි. ඔව් එක එක දෙමු. ඊට අන්තිමට. අයියට දුන්නා. දැන් අපි දෙනම කන්දෙමු. ඔයා කණ්ඩ මං ඉන්න තියනවා නේද? මට එකක් දානවා නින්ද. මාත් ගත්ත බඩේ ඉරිඟු. දෙන්න කමු. කොහොම රස? සුපියයි. අත ගාන දිනවනේ හම්. සුපිරියෝ. පොඩ්ඩක් පිච්චිනවා කට පිච්චිනවා. නහයි. ඒ කඩේ තියෙන්නේ ලස්සන වෙල්ලෑම් මැද. නාල පිටේ ගිනි ගත්තේ යනවා. ඔයාලා මේකෙන් කාලේ යන්න මාර රායි. මේ ගමගේ නම අමගමු. අමගමුව තමයි මේ. අඹ වගේ තියෙන අමගමු. ඔයා ටිකක් ඔයාලට පෙන්නනවලු ආම. මෙන්න තියෙන ලස්සනද. පඩෙන් ගලා පිටෙන් තව පිටියක්. එන යසු. සපල කාලේ තාම කරන්නේ. එහෙම තියන්න. අයියා නම් කනවා. එන්න මාගේ මොකද කරන්නේ? අම්මා ඉන්නවා. මයින්ෝ. මේ ඉන්නවා. එහෙනම් අපි ටවුන් එකට යන්නේ. ඔව්. මාමා නැන්ද අපි ගිහින් එන්න. ගිහින් එන්න අපි. පුරුසිරි සල්ලි දෙන්නවතු ගුණානේ. කොච්ච සල්ලි දෙන්න. අයියට බඩගිනිලු තව බඩිරිම් කරලා කන්නවා. යා ගන්නේ. නන්ද. අනන්ද. සල්ලි. හත්සිය නේද නන්ද? හිරෝයා තව එකක් ගන්නවා. හිරෝයා තව එකක් ගන්නවා. ඇයි මුණ පින්නන්නේ? අපි ඉතුරු සල්ලි ගත්තා. එහෙනම් නන්ද අපි ගිහින් එන මම අපි යනවා.
එන්නම් හෙට වගේ. රොමේෂ් මොන පත්‍රේ ගන්නද ටවුන් යන්නේ? සංකල්ප පත්‍ර ගන්න. අයියා ගාලුවට යන හවල්ල යනවා. මුනේ මාමල වැඩ කරනවා. ආයි සුපුඩි දැන් අපි ටවුන් එකට යන්නයි යන්නේ. ඒකට නගිමුද? හා මට. ඒක නගින්න පුළුවන්ද දන්නේ නැහැ නේ. උසයි නේ. ගලක් තියෙන්නේ. චූටි පාරක් තියෙන්නේ. මේ ලස්සන. ඔන්න අපි ටවුන් එකට ආවා. දැන් තියෙන්නේ පත්‍ර ගන්න තමයි. පත්‍ර ගන්න. අයියත් කියන්නේ. ඔහෙද? පාරක් කරේ. දැන් අපිට පත්තරේ තමයි බලන්න ඕනේ. අපි පත්තර කරේට ආවා. පත්තරේ එකක්ද? දෙකක්. අපි පත්තරේ ඉන්නවා. ඔන්න අපි පත්තරේ තින්නවා එහෙනම් ඈ. කියන පත්තරේට ලියුවේ තිඹිරියාගම බණ්ඩාර සර් තමයි. ගොඩක් ස්තුතියි සර්ට. ලවසුත් 24000 වෙලා අද රෑ වෙද්දි ෆලෝවර්ස්ලා 25000 වෙයි වගේ නේද ආවේ? ඔව්. ගොඩක් ස්තුතියි ඔයාලගේ සපෝට් එකට. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරේ බයි.